සුබ දවසක් හැමෝටම මන් තෝරගෙන තියෙන්නේ ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි පිළිබඳව විස්තරාත්මක කතා කිරීමට 2020-2024 අතර ඩිසයින් ඇන්ඩ් ටෙක්නොලොජි සිසුන් 100ක් සාමාන්‍ය 100ක් විතර සහභාගී වෙලා තියෙනවා. 50කට විතර තමයි ප්‍රතිශතයක් තියෙන්නේ සමත් වෙච්ච ප්‍රමාණය පළවෙනි සයිඩ් එකකින් අපිට පෙන්වන්න පුළුවන්. විශිෂ්ට සාමාර්ථද ඒ වගේම අසමත් ළමුන්ද ඒ ස්ලයිඩ් එකකින් පෙන්නනවා අපිට මේ chart එකකින්. ඒ වගේම 2020 වසරේ COVID-19 වසංගතයේ හේතුවෙන් සමස්ත ප්‍රතිශතයේ අඩු මට්ටමක පැවතිච්ච බව මේ නිරීක්ෂණ වලින් අපිට සනාථ කරන්න පුළුවන්. ඒ වගේම ස්ලයිඩ් 2 එකෙන් අපිට කියන්න පුළුවන් 2020 දී 18%ක්ද 2024 දී 30%ක්ද ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් එක්සෑම් එක සඳහා සහභාගී වෙලා තිනවා කියලා. ඒ වගේම 2021 පසු කාලීනව ඒ වගේම ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි විෂය කාර්මික හා වෘත්ති අධ්‍යාපන මාර්ගයක් ලෙස ශක්තිමත් වෙමින් පවතිලා තියෙනවා. ඒ වගේම 2021 පසු කාලීනව ඩිසයින් ඇන්ඩ් ටෙක්නොලොජි විෂයට සිසුන්ගේ උනන්දුව වැඩි වෙලා තියෙනවා. ඒ බව අපිට අන්තිම ස්ලයිඩ් එකකින් අපි ඔප්පු කරන්න පුළුවන් ඇති බව වැඩි ඇති බව අපිට මේ chart එක මගින් පෙන්වන්න පුළුවන්. Thank you very much.